අවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහි සසර දුකින් මිදී නිවන් සුව ලැබුණු පිණිස සදා සිටින් සතුන්වත් බුද්ධ පුත්‍රයන් වහන්සේලාගේ පහසු විහරණය සඳහා විනය පිටකයේ දේශනා කරලා තියෙනවා. මේ විනය පිටකයේ තියෙනවා ශික්ෂාපද සංඛ්‍යාව ගණන් ගතොත් භික්ෂු භික්ෂුණී උභය පක්ෂේත 9180 කෝටි 50,36,000ක් ශික්ෂාපද තියෙනවා. එයින් ප්‍රාතිමෝක්ෂේ නමින් මාසයකට දෙවාරයක් උපෝසත දවස් සිටී සංඝ පිරිස විසින් සජ්ජායනා කරන ලබන සික්ඛාපද 227ක් තියෙනවා. මේ කිසිදු ශික්ෂාපදයක් අඩු වැඩි කිරීමේ හැකියාව කිසිම රහතන් වහන්සේ කෙනෙකුටවත් නැති බව සඳහන් වෙනවා. මේවා ඈත අතීතයේ පහළ වූ බුද්ධ ශාසනයෙහිදී පැනෙවුව ශික්ෂාපද අකුණක්වත් වෙනස් නොවන පනවන ලද ආකාරයෙන් පවතිනවා. මේ ශික්ෂාපදයන් අතරත ශික්ෂාපද පහකින් භික්ෂුන් වහන්සේට මාස 5ක් ඇතුළතදී වරදක් නොවනු පිණිස පනවා වදාළ චීවර පූජාවට කියන්නේ කටින පූජාව කියලා. මේක වර්ෂයකට වරයි එක තැනකදී එක දවසකදී සිදු වෙන්නේ. වස්සාන කාලය වෙන්නට ඕන. වස්සාන කාලයේදී අසල පොයගිය පෑලවේ දිනේ පෙරවත් සමාදන් වූ උපසම්පන්න භික්ෂූන් වහන්සේලා වස්සාන ශික්ෂාව නොමිද රැකගෙන වප්පෝයි දවසේදී මහා පවාරණ විනය කර්මයේ කරගෙන සිටින්නට ඕන. වප්පෝයගේ පෑලවේ දිනේ සිට ඉල් පොය දක්වා ඉල් පසළොස්වක දක්වා දවස් 29 තුල පමණක් කඨින චීවරයක් පූජා කළ හැකි වෙනවා. ඒ කඨින චීවර පූජාව එක භික්ෂූන් වහන්සේ නමකටවත් දෙනමකටවත් තුන්මනමකටවත් හතර නමකටවත් පිළිගැනීමට කැපවන්නේ නැහැ. අඩුම ගානේ උපසම්පන්න භික්ෂූන් වහන්සේ 5 නමක් වැඩ ඉන්නට ඕන. වස් එළඹුණු ස්ථානයේ වස් එළඹී සිටි එක නමක් නම් තවත් 4 නමක් ඝන පූර්ණයේ සඳහා වෙනත් තැනකින් හරි පැමිණ ඊට සහභාගී වන්නට ඕන. දැන් මේ ස්ථානයේ උපසම්පන්න ස්වාමීන් වහන්සේලා කීප නමක් වස් එළඹී වැඩ සිටියා. ඒකම දැන් මේ මොහොතේදී මහා සංඝ රත්නයේ මෙතනට වැඩම කරවා ගත්තා. සංඝෝ මූලන්ති නිද්දිත්තං කියා දේශනා කළ බැවින් කඨින පූජාවක් පැවැත්වීමට ප්‍රධාන හේතු වෙන්නේ උපසම්පන්න භික්ෂු සංඝයා වහන්සේ. උපසම්පන්න භික්ෂුන් වහන්සේලාගේ කොටස් දෙකක් පවතිනවා. ඒ කියන්නේ දක්ඛිනේය සංඝ, සම්මුති සංඝ කියලා. සම්මුති සංඝ කියන්නේ උපසම්පදා භික්ෂුන් වහන්සේලාගේ සමූහයටයි. ඒ උපසම්පන්න භික්ෂුන් වහන්සේලාගේ සමූහයේ කොටස් කීපයක් තියෙනවා. චතුවර්ගික සංඝ 4 නමක් එකතු වී කරන විනය කර්ම තියෙනවා. පංච වර්ගික සංඝ 5 නමක් එකතු වී කළ හැකි විනය කර්ම තියෙනවා. දස වර්ගික සංඝ 10 නමක් එකතු වී කළ හැකි විනය කර්ම තියෙනවා. විංසත් වර්ගික සංඝ 20 නමක් එකතු වී කළ යුතු විනය කර්ම තියෙනවා. අතිරේක විංසත් වර්ගික සංඝ 20 නමකට වැඩි පිරිසක් එකතු වී කළ යුතු විනය කර්ම තියෙනවා. දක්ඛිනේය සංඝ කියන්නේ උපසම්පන්න අනුපසම්පන්න දෙපිරිසේම එදවස් පැවිදි වූ සාමණේරයන් වහන්සේගේ සිට මහරහතන් වහන්සේ දක්වා සීලොම බුද්ධ පුත්‍රයන් වහන්සේලාගේ සමූහයට කියනවා දක්ඛිනේය සංඝ කියලා. මෙතෙන්දී මේ කඨින චීවරයක් පූජා කිරීමට ඉදිරිපත් වුණේ සම්මුති සංඝ නමින් කියවෙන පංච වර්ගික සංඝයායි. අදුම ගානේ 5 නමක් උපසම්පන්න භික්ෂුන් වහන්සේගේ සමූහය වැඩ ඉන්නට ඕන. දැන් මේ විදිහේ දක්ඛිනේය සංඝ, සම්මුති සංඝ කියන උභය පාර්ශ්වය මෙතන සම්බන්ධ වෙනවා. පරිත්‍යාගයේ සුදුසු වනුයේ පිළිගැනීමට දක්ඛිනේය සංඝ. ඒ උපසම්පන්න භික්ෂුන් වහන්සේලාම වීම නිසා ඒ විශේෂත්වයකටපත් වෙනවා. සමහර කෙනෙක් කියනවා මේ සංඝික දානයක් දෙන්න උපසම්පන්න 4 නමක්ම ඉන්න ඕනේ අඩු ගානේ කියලා. ඒක 아무තු කතාවක්. බුද්ධ වචනේ සඳහන් වෙනවා සංඝික දානයක් දීමට පුළුවන් එක නමක් ඉදිරියේ. සාමාන්‍ය නමක් ඉදිරියේ පුළුවනි. එතන අදාහගන්නේ සංඝයාගෙන් ලබාගත් එක නමකටයි. තනිකර එක නමකට නෙමෙයි. නමුත් මේ කඨින චීවර පූජා පවත්වනු ලබන්නේ
එසේ එක නමකට නෙමෙයි දෙනමකට තුන් නමකට හතර නමකටත් නෙමෙයි උපසම්පන්න භික්ෂූන් වහන්සේලාම අඩුම ගානේ 5 නමක් විය යුතුයි. ඒ නිසා මෙහි තියෙන බැරෑනුම්කම තේරුම් ගැනීම වැදගත් වෙනවා. කටින කියන වචනේ එක තේරුමක් තමයි නොබිඳිය හැකි ආනිසංස ඇති චීවරය කියන එකයි. කටින පූජාවක් කිරීමෙන් ලැබෙන ආනිසංස ධර්මය නිවන් දකිනතුරු වෙන කිසිම අකුසල කර්ම විපාකයකින් බිඳින්නට බෑ. පංචානන්තරේ කර්මයේ කරගෙන නොහිටියානම් අනි සීලවම කර්මයන්ගේ ශක්තිය ප්‍රතිභාහණය කරන්න කටින චීවර පූජාවේ ආනුභාවය පවතිනවා. එවැගේම තමන්ට ලැබෙන සැප සම්පත් පවා කිසිදාක වෙන හේතුවකින් බිඳින්න පුළුවන් කමක් නැහැ. කටිනානිසංස වශයෙන් ලැබුණු සම්පත්. මේක නිසා භවයක් පාසා නොබිඳිය හැකි ආනිසංස විශේෂයක් ලැබෙන සුළු මේ මාර්ග පූජාව කොයි දැන් මේ සූදානම් වී පවතින්නේ. 3 මාසයක් මුළුල්ලේ ස්වාමින් වහන්සේලා වඩා හිඳුවා සිව්පසයෙන් සංග්‍රහ කළ තම තමනු සීලාදී ගුණ පූර්ණී කරගත්තා. දැන් මහා සංඝරත්නයේ වඩා හිඳුවලා මේ තන්පත් කර තිබෙන පරිවාර පරිස්කාර සහිත කටින චීවරයයි මේ පූජා කරන්නේ. කටින චීවරයේ පූජා කරන වාක්‍ය කියනකොට මේ සියල්ලම සංඝසතු වේ පූජා වෙනවා. ඒ හැමදෙනාම හිතන්නේ තෝන අපි සෑම දෙනා වෙනුවෙනුයි මේ පූජාව කරන්නේ. ඒ නිසා මගේ අතින් මේ පූජාව කරගන්නවා හා සමානව මං අනුමෝදන් වෙනවා කියලා මේ ලොකු කුඩා හැම දෙනෙක්ම හිත පහදවාගෙන අනුමෝදන් වන්නට ඕන. එසේ අනුමෝදන් වෙමින් දැන් හිතේ අදිෂ්ඨානය ඇති කරගනිමු. තුන් ලෝක ධාතුවේ අවිද්‍යාන්ධකාරයේ විදමනය කරමින් ප්‍රඥා ආලෝකයේ ලෝක බෙදා දුන් සරුවඥන් වහන්සේගේ ශ්‍රාවක පුත්‍ර භාවයට පැමිණියා වූ සම්්‍යක් මාර්ගයට පිළිපන් බැවින් සුපටිපන්න මහා සංඝරත්නයට අපේ මේ පරිවාර පරිස්කාර සහිත කටිනේ පූජා වේවා කියා සතුටු වෙන්නට ඕනේ. සිජු මාර්ගයට පිළිපන් බැවින් උජුපටිපන්න ගුණ සමන්වාගත මහා සංඝරත්නයේ සපරිවාර කටිනේ පූජා වේවා. නිර්වාණ මාර්ගයට පිළිපන් බැවින් ඥාය ප්‍රතිපන්න ගුණ සමන්වාගත මහා සංඝරත්නයේ පරිවාර පරිස්කාර සහිත කටිනේ චීවරේ පූජා වේවා. නිර්වාණ ගාමිනී ප්‍රතිපදාට පිළිපන් බැවින් ඥාය ප්‍රතිපන්න සේම ගරු කටයුතු මාර්ගයට පිළිපන් බැවින් ආර්ය වංශ ප්‍රතිපදාට පිළිපන් බැවින් සාමීච ප්‍රතිපන්න ගුණ සමන්වාගත මහා සංඝරත්නයේ සපරිවාර කට්න චීවරේ පූජා වේවා. ආහුනේය ගුණ සමන්වාගත මහා සංඝරත්නයේ සපරිවාර කට්න චීවරේ පූජා වේවා. ආහුනේය ගුණ සමන්වාගත මහා සංඝරත්නයේ සපරිවාර කට්න චීවරේ පූජා වේවා. දක්ඛිනේය ගුණ සමන්වාගත මහා සංඝරත්නයේ සපරිවාර කට්න චීවරේ පූජා වේවා. අංජලි කරණීය ගුණ සමන්වාගත මහා සංඝරත්නයේ සපරිවාර කට්න චීවරේ පූජා වේවා. අනුත්තර පුණ්‍ය ක්ෂේත්‍ර ගුණ ඇති මහා සංඝරත්නයේ සපරිවාර කට්න චීවරේ පූජා වේවා. මේ පූජා ලබන සංඝරත්නයේ සීල සමාධි ප්‍රඥා ගුණ වැඩමින් ධ්‍යාන විඥා විපස්සනා මාර්ගඵල නිර්වාණ අවබෝධය දක්වාම නිවන් මඟ පාරමී පුරා ගන්නට අපේ මේ සපරිවාර කට්න චීවරේ උපකාර වේවා. තමන් හදාවදාගත් දෙමෝපියන් එවාගේම ගුරු උතුමන් සහිත පරලෝ මිය පරලෝකයේ සීල ඥාතීන්ද ජීවත් වෙන ඥාතීන්ට ආරක්ෂක දෙවියන්ට හිතාහිතමදා සෑම සත්‍යදත් මේ කුසලයේ අමා මහ නිවන් සුව පිණිසම වේවා. තම තමන්වත් මේ කුසල් මෙලින් බුදු සසුනේ උතුම් ලෙස සීලාදී ගුණ පූර්ණී කරමින් දාන සීල භාවනා කුසල් වඩමින් මහා සංඝරුවන පෙරමුණේ තබාගෙන බුදු සසුනත් ආරක්ෂා කරගෙන දෙලව ජයගෙන සසර කතර තරණය කරගෙන ප්‍රතු බෝධි ඥාන වලින් අජරාමර ශාන්ත නිර්වාණ අවබෝධය දක්වාම සර්ව ප්‍රකාර මේ ප්‍රාර්ථනා මුදුන් පමුණවා ගැනීමට කටින චීවර පූජාමය කුසලයේ හේතු වේවා කියන අදිෂ්ඨානය තබාගෙන දැන් නමස්කාරය කියමු. කටින වාක්‍ය කියන්නේ ඕකාසමයං බන්තේ
ඉමං කඨින චීවරං සපරික්ඛාරං භික්ඛු සංඝස්ස දේම ဒုတိယံ පි මයං බන්තේ ඉමං කඨින චීවරං සපරික්ඛාරං භික්ඛු සංඝස්ස දේම තතියම්පි මයං බන්තේ ඉමං කඨින චීවරං සපරික්ඛාරං භික්ඛු සංඝස්ස දේම